Hello guys, සමහර වෙලාවට ඔයාලා දන්නවා ඇති අද තමා UK පාර්ලිමේන්තුවේ මේන් ඩිබේට් එක තියෙන්නේ ඉමිග්‍රේෂන් බිල් එක සම්බන්ධව. අද රාත්‍රියේ ඒක පැවැත්වෙනවා. විශේෂයෙන්ම මීළඟට පත් වෙලා පත් වෙන්න බලාගෙන ඉන්න අගමැතිතුමා ඇන්ඩි බර්න්හම් මුත් මේකට සහයෝගය දක්වනවා කියලා දැනටම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ශබානා මුහම්මඩ්ට අගමැතිගේ සහය ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා මේ ඉමිග්‍රේෂන් බිල් එක සම්බන්ධව සහ මේ earn settlement proposal සම්බන්ධව. මේකෙදී විවාද කිරීමට නියමිතයි මේ ඉමිග්‍රේෂන් බිල් එකට අදාළව මූලිකම කරුණු core principles ටික තමයි මේකෙදී විවාදයට ලක් වෙන්නේ. ඒ වගේම ඉන් පසුව മന്ത്രിවරුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදී ඉස්සෙල්ලාම කියන්න මොනවද මේකේ මේ key points මොනවද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. පළවෙනි එක තමයි මේ ECHR article 8 එක සම්බන්ධව. ඒ වගේම අලුත් immigration සම්බන්ධව body එකක් authority එකක් ප්‍රකාශ කිරීම කරලා තියෙනවා. ඒ සම්බන්ධ විවාදයක් ඇති වෙනවා. IIAA නැත්නම් Independent Immigration Appeal Authority කියන එක පිහිටුවන්න යෝජිතයි. එතකොට ඒ සඳහා වෙනම ජජස්ලා සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධව විවාද කිරීමට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ වගේම new asylum proposals ඒ වගේ දේවල් ඩිබේට් කිරීමට නියමිතයි සහ ඡන්දය ඒ සඳහා භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. මොකද වෙන්නේ ඊළඟට? නිවුස් වල යන විදිහට සහ ප්‍රකාශ නිකුත් වෙන විදිහ බලපුවම තේරෙන්නේ මේක පාස් වෙයි කියලා. අපි බලමු අද රාත්‍රියේ ඡන්දෙන් මොනවද වෙයිද කියලා. ඉතින් මේක පාස් වුණොත් මොකක්ද ඊළඟට වෙන්නේ? දැන් මේ වගේ බිල් එකක් මේ දෙවෙනි වර කියවීම නිසා ඒක නීතියට නැගෙන්නේ නැහැ. මොකද ඒක දෙවෙනි වර කියවීම. තවත් වාරයක් තියෙනවා කියවෙන්නේ. නමුත් ඔය තුන්වෙනි වාරේ නැත්නම් අවසාන වාරයේ කියවලා සම්මත කරගන්න කලින් පොඩි process එකක් තියෙනවා ලංකාවේ වගේම. එතනදී වෙන්නේ කමිටි ස්ටේජ් එකට නැත්නම් පබ්ලික් කමිටි එකට යවනවා නැවතත් සහතික කර ගැනීමට. එතනත් වෝට් ඊට පස්ව තියෙනවා රිපෝට් ස්ටේජ් එකක්. මේකෙදී මොනවා හරි චේන්ජස් තියෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි ඇමෙන්ඩ්මන්ට්ස් අර උඩින් සඳහන් කරපු කමිටි ස්ටේජ් එකේ තියෙන ඒවා සලකා බලලා නැවතත් ඒක මන්ත්‍රීලට යොමු කරනවා. එහෙම මොනවද නැතුව අර පබ්ලික් කමිටියේදී අනුමැතිය ලැබුණොත් ඒක එහෙමම නැවතත් මන්ත්‍රී මණ්ඩලයට යවනවා කිසිම ඇමෙන්ඩ්මන්ට්ස් මොනවත් නැතිව. ඉන් පසුව තමයි තුන්වන සහ අවසාන ඩිබේට් එක වෝට්ස් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මින් පසුව මොකද්ද වෙන්නේ?